ආමත් ඔයා කරන කිසිම වැඩක් හරියන්නේ නෑ නේද? ඔයා හිතනවා ඇති මම මෙච්චර හොඳ වෙලා ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මම කරන කිසිම වැඩක් හරියන්නේ නැත්තේ? හොඳට මතක තියාගන්න. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරපු බුදුරජාණන් වහන්සේටත් බෝධිසත්ව අවදියේදී දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා අවුරුදු 6ක්ම. ඉතින් එච්චර පාරමිතා පුරලා, එච්චර පින් කරලා, එච්චර කුසල් රැස් කරලා, එච්චර අදිෂ්ඨානයක් තියාගෙන බුද්ධත්වයට පැමිණෙන්න ආපු අපේ බෝසතාණන් වහන්සේටත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා. ඔයත් මේ ගත කරන්නේ ඔයාගේ ජීවිතේ ඊටාම දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර බෝධිසත්ව අවදීදී උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව මගදී අමාරුයි කියලා අතහැරියානම් අද ඔබට මට මේ වගේ උත්තරීතර ධමයක් ලැබෙන්නේ නැහැ. ඉතින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න නම් අමාරු වෙහෙසකර කාර්තු පසු කරන්නම වෙනවා. ඉතින් ඔයත් මේ පහු කරන අමාරු කාර්තුව, අමාරු කාල සමය ගොඩක් අමාරු වුණත් උත්සාහයෙන් යුතුව පහු කරන්න. මොකද ඔයා සාර්ථක වෙන දවස වැඩි ඈතක නෙමෙයි. විශ්වාසය තියාගෙන වැඩ කරන්න. ඔයාට කවදම හරි හරියනවා.